අම්මේ මේ මං යනවා ආච්චිට බෙහෙත් ගන්න. කෑම එහෙම ඔක්කොම හදලා තියෙන්නේ. දෙන්නත් එක්ක බෙදාගෙන කන්න. රණ්ඩු නොකර ඉන්න ඕනි. හරි හරි අම්මේ පරිස්සමින් ගිහින් එන්න මං යනවා එහෙනම්. අම්මා එනකොට ගෙදර වැඩ ටික සේරම කරලා තියන්න ඕනි. එතකොට අම්මගෙන් ලකුණු ටිකක් දාගන්න පුළුවන්. මේ අයියේ එනවද මාත් එක්ක ගේස් කරන්න උදව් කරන්න? අනේ මට බෑ. ඔය අස් කරගන්න ගිහිල්ලා මං වැඩ. මට බෑ. මොනවාදනේ වැඩ? මං අම්මට කියන්නම්කෝ. එයාගේ නල්ල මොලේ පුතා දවසෙන් ෆෝන් එකේ කියලා. අනේ මේ යනවා යන්න ගොම්බෙට්ටි. ගොම්බෙට්ටි? මං ගොම්බෙට්ටිනේ. ඔක්කොම හරි. තව මොනවද කරන්න තියෙන්නේ? රෙදි. මේ තියෙන්නේ අම්මා මේ රෙදි ටික සෝදලා ගිහින් තියෙන්නේ. මම මේ ටික දැන් ගිහින් අවුවට දානවා. මේ පැටිස් එකක් කාලා තේකවත් බොනවා. කිසිම උදව්වක් නැති මෝඩ අයියා. ඒවා හොඳ වැඩ. මම මේ රෙදි ටික නවලා අල්මාරියටම දානවා. එතකොට අම්මට ගොඩක් සතුටු හිතේ. අද නම් මගේ හදපන ගියා. මේ බස් කාර්යය හදල්ලන්නද මන් දන්නේ මෙච්චර වේගෙන් එන්නේ. කොන්ද? අම්මා ආවද? හරිම මහන්සි පුතේ. සෙවණගලන ගියේ හරිම දුරයි. අම්මේ ඔන්න මම නම් ගෙදර වැඩ ඔක්කොම ටික කරා. අයියා නම් මුකුත්ම කරේ නැහැ. පුතා නංගිට උදව් කරන්නේ නැතුව ෆෝන් එක කොට ඉන්න නැති ඉතින්. ආච්චිට බෙහෙත් ගත්තද අම්මේ? ඔව් බෙහෙත් ටික නම් ගත්තා. දැන් ගේ අස් කරා කිව්වනේ. යන්කෝ බලන්න අස් කරපු ඒවා.
හොද්ද දුව හැමදේම පිළිවෙලට අස් කළා. මේ ඒක නෙමෙයි. මම වොෂින් මැෂින් එකට දාපු රෙදි ටිකත් හේදුවද? ඒ රෙදි ටික හොදලා නෙමෙයිද තිබුණේ? නෑ ළමයෝ. මං එකතු වෙන රෙදි ටික මැෂින් එකට දාලා පිරුණාම ඔක්කොම එකපාරනේ සෝදන්නේ. මං හිතුවේ අම්මා රෙදි ටික සේදුවා කියලා. මං ඒ ටික වේලලා ගත්තා. මේ කිලුටු රෙදි සෝදන්න නැතුව කෝදෙන් ඒවා. අනේ අම්මේ මං ඒව නවල අල්මාරි වලටත් දැම්මා. කරොත් ඔය වගේ වැඩක්මයි. දැන් ඉතින් අදින කය ඇත්ත කිලුටු රෙදි. වදම තමයි දෙන්නේ. වැඩ බවනා මට. මේ උදේ ඉඳන් අම්මට කියලා ලකුණු දාගන්නනේ ගියස් කරේ. දැන් හරිද අමාරුව? උදේ ඉඳන් මට එක වැඩකට උදව් කරාදා? මං හදලා දුන්න තේ එකක් පීලා පැටිස් එකක් ගිලලා එනවද මට තව බැනගෙන නැත්තා?